ළඟදී මට ප්‍රේතෙක් කතා කළා. නෑ ප්‍රේතෙක් වැහිච්ච කෙනෙක් කතා කළා. ටික වෙලාවක් යනකොට ප්‍රේතයා කතා කරනවා. මං ඇහුවා දැන් මොනෝ වෙලාද මැරුණේ? ස්වාමීන් වහන්සේ හදවත පිපුරුවා, නහරයක් පිපුරුවා. ඒ කියන්නේ heart attack ඇවිල්ලා මැරිලා තියෙනවා. මං ඇහුවා මරණාසන්න වෙලාවේ ධර්මයේ සීපත් උනේ නැද්ද? නෑ ස්වාමීනි දරු තුන් දෙනා මතක් වුණේ. ඒ කියන්නේ මොකද්ද? තණ්හාව. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය පෙරේත භවයට වැටිලා. මං ඔය කොහෙද හිටියේ? මොනවද කෑවේ? ස්වාමීනි මං කුණු කානුවක ඉපදුනේ. අවුරුදු 20ක් හිටියා ස්වාමීනි කුණු කානුවේ. ස්වාමීනි කෑම නෑ. ස්වාමීනි වතුර නෑ. පුදුම දුකකටපත් වෙලා හිටියේ. ස්වාමීනි මගේ පුතා දානයක් දුන්නා. මගේ ලොකු පුතා දානයක් දීලා පින් අනුමෝදන් කළා. යන්තම් කෑම ටිකක් දැන් ලැබෙනවා ස්වාමීනි. මං ඔය දැන් මොනවද කන්නේ? මේ දුව කන දේවල් තමයි ස්වාමීනි. ඒ කියන්නේ දුවට වැහිලා දුව කන දේවල් තමයි දැන් ඕජාව අර තාත්තට ලැබෙන්නේ. මම මට මොකටද කතා කළේ? ස්වාමීනි ඔබ වහන්සේට විතරයි මාව නිදහස් කරන්න පුළුවන්, මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ලබන්න පුළුවන් කුසල කර්මයක් කරන්න ඕන. මම මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේ වඩම්මල ධර්ම දේශනාවක් පවත්වලා මට පින් අනුමෝදන් කරගන්න ඕන. ඒකේ මම එහෙම පුළුවන් ද නිදහස් වෙන්න? පුළුවන් කිව්වා. ඒතර පරදත්ත උපජීවි പ്രേත කොට්ටාස ඉන්නේ. පරදත්ත උපජීවි අනුන් දුන්නු දේ මත යැපෙන. අර එළියේ මෙතන පඩිපෙළයට ඉන්න උපාසකම්මා දැන්ට പ്രേත ලෝකෙද? හරි. මේකේ මට සියලු සත්වයෝ පේනවා. අර එළියේ හිටියද මට පේනවා ඈ. නිදා ගන්න එපා. මෙච්චර හොඳ ජීවිතේට උමනා කතාවක්. අනිත් එක හොඳ කතාව කියන මොකද්ද? ස්වාමීන් වහන්සේ මං ඇහුවා දැන් ඇත්තටම මේ මැරෙන වෙලාවේ ඔයාට ප ဋ ාණි මතක් වුනේ නැද්ද? අනේ හාමුදුරුවනේ මම මැරුණේ අවුරුදු 20කට කලින්. ඒ කාලේ ප ဋ ාණි කියලා එකක් අපි අහලවත් නැහැ ස්වාමීන් වහන්සේ. දැන් තොපිත් ඉඳලා ඔය මැරෙන්නද යන්නේ? ඈ අන්තිමට කියන්න එපා. අර කිරිවත් උඩුවේ අපේ පන්සලට වැඩියා අනේ ඈ අපිට ගන්න බැරි වුණානේ නිින්ද ගියානේ. කියන්නේ හරිද? මේක අරගන්න මැරෙන වෙලාවෙත් විදර්ශනා කරන්න පුළුවන් මට්ටමේ නුවණක් හදාගෙන එක එක්කෙනාගෙන් පිං හිඟා ගන්න දුවට ලේලිට බෑනට පුතාට වැහෙන්නේ නැතුව තේරෙනව නේද? දැන් අර දරුවා නිසා හොඳයි. ඇත්තට මං හෙව කොහෙන්ද ඔයාට මගේ බන? ස්වාමීන් වහන්සේ මගේ දුව ඉන්නව නේද? ඒ දුවගේ යාළුවෙක් ඉන්න ඔබ වහන්සේගේ බන ෆෝන් එකෙන් නිතර අහනවා. එයා තමයි මගේ දුවටත් කතා කළේ. එයා දුවට කතා කළා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර රුවන්වැලි සෑයේ මැයි 10 වෙනිදා බණක් කිව්වේ. ස්වාමීන් වහන්සේ මං එතෙන්ට ගියා. ස්වාමීන් වහන්සේට මතක නැද්ද මං අපූර්ව ආකාරයකට වන්දනා කළා? මට මතක නෑනේ 1000 2000ක වන්දිනකොට එකෙක් මතක තියෙනවද? මං කව මට මතක නෑ කියලා. ස්වාමීන් වහන්සේ මට ආසයි රුවන්වැලි සෑය වටේ පෙරලි ප්‍රදක්ෂිනා කරන්න. මට ඒ වුණාට නිකන් ලැජ්ජයි ස්වාමීනි. එහෙම හොඳ නෑ නේද? මං කව නෑ. ශ්‍රද්ධාව තියෙනවා නම් බුදුරජාන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව තියෙනවා නම් පෙරලි බැඳපන් ඇති වෙනකන්. නෑ හැක් නෙමෙයි. හරිද? ඒ අමනුෂ්‍යයා කියනවා ස්වාමීනි මට ඔබ වහන්සේගේ දෙපතුල් අල්ල වඳින්න ආසයි ස්වාමීනි. ස්වාමීනි මට මේකෙන් මිදෙන්න පුළුවන් ස්වාමීනි ඔබ වහන්සේට විතරයි. ඒ දවසේ ඒ ප්‍රේතියට පින් දෙන්න ධර්මදේශනාවකුත් සැලසුම් කළා මේ කිට්ටුවම තැනක. ප්‍රධාන ඒ කියන්නේ කොළඹ මාතර ප්‍රධාන පාර අසල පවතින ප්‍රධාන විහාරස්ථානයක දේශනාවක් සංවිධානය කළා. ප්‍රධාන විහාරස්ථානයක. මම ඒක කියන්නේ තේ කෙනාට හොඳ නැති නිසා. ප්‍රධාන විහාරස්ථානයක කොළඹ මාතර ප්‍රධාන පාරයි. හරිද? ඒතර මතක තියාගන්න. එවැනි සිද්ධි මම ඔබට මතක් කරන්නේ මේක මේ ප්‍රායෝගික ජීවිතයේ මේ මිනිස්සු දුක් විඳින හැටි. කියනවා මොකද්ද? ස්වාමීනි මම ඔබ වහන්සේගේ කකුල් දෙක ගාව ඇවිල්ලා වන්දනා කර දුක් වුණා. මම වෙයි. ස්වාමීනි අපේ කාලේ මෙහෙම ධර්මයක් තිබුණේ. මට මතක් වුණේ ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ත තප්පති පාපම් මේ කතන්ති තප්පති භීයෝ තප්පති දුග්ගතින් ගතෝ. දැන් එයා වැළපීමෙන් මොකද්ද වෙන්නේ? තව අකුසල් වෙනවා. මං කිව්වා එහෙම නෙමෙයි. මේක කරන්න මොකද්ද? දැන් ධර්ම දේශනාව පවත්වලා මම පින් අනුමෝදන් කළාම හරිනම් මම ඒක කරලා දෙන්න. සතුටටපත් වුණා.